දවසක් කියලා පිළිගන්නවා Cash Boss YouTube channel එකට. මේ channel එකෙන් ඔයගොල්ලන්ට 1xbet mail bet සම්බන්ධ tips මාර්ගෝපදේශ සහ නවතම යාවත් කාලීන කිරීම ලබා ගන්න පුළුවන්. මේක තමයි පළවෙනි වීඩියෝ එක. මේක ඔයගොල්ලන්ට ගේන්නේ හරියටම mail bet account එකක් register කරගන්නේ කොහොමද කියලා. මොකද මේ වීඩියෝ එක ගේන ප්‍රධාන හේතුව තමයි ගොඩක් දෙනෙක් withdraw ගන්න ගියාම reject වෙනවා, code එක එන්නේ නැහැ කියනවා. ඒගොල්ලෝ හරියට register වෙලා නැති නිසා. ඒ නිසා මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. සබස්ක්‍රයිබ් කරලා නැති අය දැම්ම සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද ඉස්සරහට mail bet සම්බන්ධව වන්නෙක් සම්බන්ධව ඔයගලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ මේ channel එකේ මම දාන්න බලාපොරොත්තු වෙනවා. හරි වැඩි කතාවක් නැහැ. description එකේ දාලා තියෙනවා link. ඔයගලන්ට app එක download කරගන්න. එකෙන් app එක download කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයගලන්ට පෙන්වන්නේ. හරි. ඔයගලන්ට පේනවා මේ දකුණු පැත්තේ උඩම තියෙන registration button එක. මම මේ කියන පියවරවල ටික හරියටම යන්න ගියාට පස්සේ ඔයගලන්ට හරියට රෙජිස්ටර් වෙන්න පුළුවන්. හරි. දකුණු පැත්තේ උඩම තියෙන registration button එක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ පේනවා registration method ටික one click by phone by email via social media කියලා. හරි මේ ටිකෙන් ඔයගොල්ලෝ හරියටම register වෙන්න ලේසියෙම withdraw ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි මේ තියෙන්නේ one click කියන method එක. අනිත් method වලින් හැදුවත් ගැටලුවක් නැහැ. හැබැයි ඔයගොල්ලෝ withdraw ගන්නකොට සමහර වෙලාවට reject වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මෙන්න මේ ක්‍රමයට හරියටම හදාගන්න one click කියන method එකෙන් යන්න. හරි එහෙම ගියාට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නනවා country එක auto select වෙලා තියෙනවා. currency එක Sri Lankan rupees auto select වෙලා තියෙනවා. ඊළඟට මෙන්න එක තමයි ඉතාම වැදගත් එකක් promo code. මෙන්න මේකට ඔයගොල්ලෝ ගහගන්න L K B O S S LK boss කියන එක. මොකද මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එකේ වැදගත්කම ඔයගලන්ට ෆස්ට් ඩිපොසිට් එකේ 100% බෝනස් එකක් හම්බ වෙනවා. අනිත් එක තමයි ඔයගලන්ට ෆ්‍රයිඩේ බෝනස් ඊට අමතරව හම්බ වෙන අනිත් සියලුම බෝනස් ගන්න මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක ඉතාම වැදගත්. ඊළඟට මෙන්න බෝනස් කියන එක මෙතන ඔයගලන්ට ෆස්ට් ඩිපොසිට් එකේ බෝනස් එක මොකේටද ඕනි කියලා තමයි සිලෙක්ට් කරන්න තියෙන්නේ. පළවෙනියට තියෙනවා බෝනස් for sports. අන්න ඒකට හම්බ වෙනවා ෆස්ට් ඩිපොසිට් එක up to 50,000 rupees. රුපියල් 50,000 වෙනකම් ෆස්ට් ඩිපොසිට් එකේ බෝනස් එක හම්බ වෙනවා. ඊළඟට casino plus games මේක නම් හම්බ වෙනවා 11,48,000ක් වෙනකම්. හරි. මම දැනට සිලෙක්ට් කරනවා bonus for sport. එහෙම නැත්නම් රිජෙක්ට් කරලා වුණත් යන්න පුළුවන්. හරි ඊළඟට මෙන්න මේක ඉතාම වැදගත්. I am over 18 years of age. ඒ කියන්නේ අවුරුදු 18කට වැඩි කියලා ටික් එක දාන්න ඕනේ. මේක හරියටම ඔයගොල්ලෝ අවුරුදු 18කට වැඩි නම් විතරක් මේ වගේ 1xbet mail bet play කරන්න. ඒක ගැටලුවක් නෑ. අවුරුදු 18ට අඩු නම් අවුරුදු 18 වෙනකන් රැඳී සිටින්න. දැන් මෙතන ටික් එක දාගන්නවා I am over 18 years of age. මෙන්න මේක බොරුවට දැම්මොත් එහෙම වෙන ගැටලුවක් තමයි. ඔයගොල්ලෝ account එක register වුණාට පස්සේ ඔයගොල්ලන්ගේ personal profile එක fill කරනකොට ඔයගොල්ලන්ගේ ID card number එක දානකොට අන්න එතන අවුරුදු 18ට අඩුයි කියලා මාට්ටු වෙනවා. ඒකින්ද අවුරුදු 18ට අඩු අය මේවා රෙජිස්ටර් වෙන්න එපා. අවුරුදු 18ට වැඩි අය විතරක් මේවා ප්ලේ කරන්න. ඊළඟට අපි දෙනවා මේ රෙජිස්ටර් කියන බටන් එක. හරි ඊළඟට එනවා confirm you are not a robot. මෙන්න මේකේ මෙන්න මේ ඊතල ටික පෙන්නන එක අරගෙන ඉවිල්ලා හරියටම බෝලේ මෙතන තියලා අතාරින්නයි තියෙන්නේ. එතකොට ඔයා robot කෙනෙක් නෙමෙයි කියලා ඒගොල්ලෝ පිළිගන්නවා. හරි ඊළඟට වැටෙනවා මෙන්න මෙහෙම registration successful කියලා ඔයාට username එකකුත් අලුත් password එක ඔක්කොම හම්බ වෙනවා. මෙන්න මේක screenshot එකක් ගහලා තියාගන්න. මම හැබැයි recommend කරන්නේ ඔයගොල්ලෝ මේක කෙලින්ම මෙතන පෙන්නනවා copy කියලා. අන්න එතනින් copy කරලා අරන් කොහේ හරි save කරලා තියාගන්න. ඒක තමයි ඔයගලන්ට පහසුම ක්‍රමය. screenshot එක ගහගත්තාම මොකද වෙන්නේ? ඔයගලන්ට ඊළඟට log වෙන්න උනහම සමහර වෙලාවට type කරන්න වෙනවා. copy කරලා තියාගත්තා නම් ඔයාලට කෙලින්ම copy කරලා paste කරලා log වෙන්න පුළුවන්. හරි ඊළඟට අපි next දුන්නා නම් ඔයගොල්ලෝ දැන් හරියටම mail bet account එකක register වෙලා ඉන්නේ. ඔයගලන්ට පේනවා register වෙලා අපි log වුණාට පස්සේ කෙලින්ම එන්නේ deposit page එකට. හරි මෙතන deposit method ගොඩාක් තියෙනවා. මේ method වලින් ඔයගලන්ට දාගන්න පුළුවන්. නමුත් මේ method වලින් දාගන්න ගියාම ගොඩක් වෙලාවට පැය 24කට වඩා යනවා deposit එහෙම වැටෙන්න. ඒක නිසා ඔයගොල්ලෝ මගේ WhatsApp number එකට message එකක් දාන්න deposit withdrawal විනාඩියක් ඇතුළත කරගන්න පුළුවන්. ඊළඟට අපි මෙතනින් back වුණාට පස්සේ ඔන්න දැන් අපි register වෙච්ච අලුත් account එක.
ඊළඟ වීඩියෝ එකේ මම ගේන්න බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට කොහොමද හරියට පර්සනල් ප්‍රොෆයිල් ෆිල් කරගන්නේ, කොහොමද රිජෙක්ට් වෙන්නේ නැතුව හරියට ඒ ටික කරගන්න විදිය මම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න Cash Boss YouTube channel එක.